ශාස්ත්‍ර අටපෙති හස්තරේකා සාත්තර භූපති කණ්ඨ සූත්තර රඝුපති යන ත්‍රිත්ව එන්නත් සම්මානයෙන් පිදුම් ලැබූ ගැඩහැත්තේ බෝඩිං වාසී අසිරිමත් සාතල් සුරං කණේමයිල්ගේ දොරල කෝන්ස් හරස් පරීක්ෂක චිත්‍රපට කතාමාලාවේ 74 හැවිරිදි 74 සැමියා අතුරුදහන් The Vinito missing in husband. Mr. Holmes? Oh. මට අද උදේ මගේ හිටපු තුන්වෙනි පවුලකින් ලිපියක් ආවා. යාසයි. සුන්දර ප්‍රේම වදන් වලින් පිරුණු ප්‍රේමනීය ලිපියක් වෙන්න ඇති නේද? එයාගේම අත්තකුරු වලින්ද ලියලා තිබුණේ. ඔව්. මුතු කැට වගේ රන්වන් ලස්සන ටයිප්‍රයිටර් අකුරු. එයාට ඒක තනියෙන් ලියාගන්න බැරි හින්දා අපේ ඩිවෝස් නඩුවට කතා කරපු අර කපටි නීතිඥයාත් හවුල් කරගෙන. ඔව්. මිනිහගේ ලෙටර් හෙඩින් කොලේකමයි ලියලා එවලා තියෙන්නේ. අපේ කීට තාම ප්‍රේම වුණා. කියවමු බලන්න මගේ මිත්‍රයා ඔබේ ඔය ආදර බර පෙම් හසුන. 1822ක් වූ බිනර මස 13 වැනි තිතියලත් අව 8වක දින සුද්ධ සූර්යෝදී 10 වෙනි පැයට උතුර බලා දුන්නා වූ දික්කසාද අධිකරණ නියෝගය මත තමා වෙත පැවරී ඇති නඩත්තු ගෙවීමේ කාර්යභාරය යුෂ්මතා විසින් උවමනාවෙන් පැහැර හර ඇති බැවින් ඒ සම්බන්ධව පවතින දැඩි දඬුවම් නීති ක්‍රියාත්මක කිරීම උදෙසා වන අස්කීසි අනාඥාව බලගන්නන් වස් අප කටයුතු කරන බැවින් මෙම එන්තරාවාසිය ලැබී දින 7ක් ඇතුළත හිඟ නඩත්තු මුදල් ගෙවා දමන්නේ නම් ඩොක්ටර් මැට්සන් ඔය ඉතාම සංවේදී ප්‍රේමනීය ලිපිය. ඒක තමයි. ඔය ලිපියේ අඩංගු වෙලා තියෙන යුස්මතා එතනින් ගියාම ඇස්කීසි අනාඥාව එන්තරාවාසිය දැඩි දඬුවම් වැනි ප්‍රේමා ලිප්ත වචන වලින් ආදරේ ගලා හැලෙනවා. හරි අපූර්වට ආදරේ ගලා හැලෙනවා. ඉතින් මේ දැන් ඉතින් මචං මොකෝ කරන්නේ කියහන්කෝ hina වෙන්නේ නැතෝ කියනවාකෝ. දැන් කරන්න තියෙන්නේ ඩොක්ටර් මැට්සන් අතපය විකුණලා හරි අදාළ නඩත්තු මුදල් ටික ලෑස්ති කරලා හොඳ පැණි බේරෙන පෙම් හසුනකුත් එක්ක අර නීතිඥයා හරහා පැරණි බිරිඳට යවන එකයි. එහෙම නොවුනොත් ඔබේ පැරණි බිරිඳගේ ප්‍රේමනීය උණ ලව් නියුමෝනියාවක් බවට පරිවර්තනය වෙන්න ඉඩ තියෙනවා. Mr. Holmes? කවුරු නමුත් තරප්පුව නැගගෙන අපේ කාමරේට එනවා. කී දෙනෙක් එනවයි කියලාද ඔබ හිතන්නේ මිත්‍රයා? පොඩ්ඩක් ඉන්න බලන්න. මගේ ප්‍රාග් ඓතිහාසික උපවිඥාණයට වැටෙන විදිහට 3 දෙනෙක් එනවා. වැරදි මිත්‍රයා. දෙදෙනයි එන්නේ. ඉන්න එක්කෙනෙක් එක පාදයක ආබාධයක් ඇති කිහිලිකරු පාවිච්චි කරන්නෙක්. අනිත් කෙනා කුලී අශ්වරත පදවන්නෙක් බවට සහතිකයි. මචං උඹ රහස් පරීක්ෂකයෙක්ද නැත්නම් හොඳ මායාකාරීද? හොඳ මායාකාරයෝ හොඳ රහස් පරීක්ෂකවරු නොවුනත් ඔවුන් බුද්ධිමත් අය. දැන් ගිහින් දොර අරින්න මගේ මිත්‍රයා. හොන්ස් ඔබ කිව්ව හරියටම හරි. කිහිලිකරුවා පාවිච්චි කරන කාන්තාවක් එක්ක කුලී අශ්වරත රියදුරෙක්. මහත්මයා මේ නෝනට ඇතුළට එන්න උදව් කරන්නකෝ. කොහොදින්න නෝන ඔබේ අත. ඩොක්ටර් මැට්සන් ඔය මහත්මියව ඇතුලෙන් වාඩි කරවන්න. හරි ඒක මං කරන්නම්. ස්තුතියි ඔබ සේවකයා.
මචං දොරලුකා. මට මෙන්න මේකට විතරක් උත්තරයක් කියපන්. මසිනාමි කොහොමද මේ නෝනා කකුලක ආබාධයක් කියන කෙනෙක් කියලා කිව්වේ? ඇත්තටම ඩොක්ටර් මැට්සන් එක පයක් පමණක් මෘදුවට තරප්පුවේ ගැටෙනකොට තවත් බර හඬවල් දෙකක් සමාන අවස්ථාවකදී ඇහෙන්නේ කෙනෙක් කිහිලි කරු දෙකකින් යනකොටයි. හරි මචං. එතකොට අනිත් කෙනා කුලිය අසුරට පදවන්නේ කියලා ටක්කෙටම කිව්වේ කොහොමද? ඒ තාම සරල කතන්දරයක්. සාමාන්‍ය අසරුවෙකුගේ අශ්වයට කිති කවන සපත්තුවේ හයි කරන දැතිරෝදේ තියෙන්නේ සාමාන්‍යයෙන් සපත්තුවේ පිටුපසිනුයි. නමුත් කරත්තේ මත වාඩි වී අශ්ව කරත්ත දක්වන කුලී රතරිය දුරන්ගේ අශ්වයින් කිති කවන දැතිරෝදේ හයි කරලා තියෙන්නේ සපත්තුවේ ඉදිරි කොටසෙයි. යම් විදියකින් එවැනි අය තරප්පුවක් නගින්නේ නම් ඒ දැතිරෝදේ තරප්පුවේ ඉදිරිපස වැදීමෙන් යම්කිසි බෙලෙක් හඬක් නිකුත් වෙනවා. ඔබ උනත් ත්‍රිමසිල්ලෙන් අහගෙන හිටියනම් ඕක කියන එක සුළු දෙයක් මැට්සන්. එයද මයන් උඹ ඉපදෙන්න තිබ්බේ එංගලන්තේ නෙමෙයි. පෙරදිග ප්‍රබේනය. එහෙ තමයි ඔය જાතිය මොලකාරියෝ ඉන්නේ. හොඳයි. ඒ කතාව වලින් වැඩක් නෑ. සමාවෙන්න මහත්මිය අපගේ ප්‍රමාදයට. අපි මේ අනවශ්‍ය කතාවකයි යෙදිලා හිටියේ. ඉතින් කියන්න මොනවද අපට ඔබ වෙනුවෙන් කරන්නට හැකි? හොන්ස් මහත්මිය. මම ලොකු කරදරයක වැටිලා ඔබ හොයාගෙන ආවේ. ඔව් ඒක මට පේනවා. මලාට එකෙක් ඉන්නේ නෑනේ. අපට ස්විප් එකක් ඇදුණා. ඒ සන්තෝෂේ දරා ගන්න බැරුවයි මේ හොයාගෙන ආවේ ඕගොල්ලන්ට කියන්න. එහෙම කියලා එකෙක් ඉන්නේ නෑනේ මලාට අම්මපා මේකම. ඩොක්ටර් මැට්සන් ඔබ මොනවා හරි හිතෙන් කියවුවද? ඔව් උඹට මං හිතෙන් කියපු දේ ඇහුණා නම් ආයේ අහන එකේ තේරුමක් නෑනේ මචං. ඔව් මට ඇහුණා. මොකක්ද ඇහුනේ? ඔබ හිතපු දේ ඇහුණා. මොනවා කියන්නේ? කවුරු හරි ස්විප් එකක් ඇදලා නම් අපි හොයාගෙන ඉන්නේ නෑනේ කියලා මං හිතපු දේ උඹට ඇහුණාද බං? කලින් නෙමෙයි දැන් හොඳට ඇහුණා. මේ දැන් මහත්මයා. ඔව් මම මේ නෝනාව මෙතනට එක්කන් ආවේ ඔබ දක්ෂ රහස් පරීක්ෂකයෙක් කියලා හොඳට දන්න හින්දායි. මේ මං දැන් යන්න ඕනේ. මං හිතන්නේ ඔබත් හොඳට දන්නවා ඇති මම වගේ දුප්පත් කුලී රතරිය දුරකොට සන්තෝෂම් මුදලක් ලැබුණොත් තමා කට දිහා බලාගෙන ඉන්නේ නැතුව මෙතනින් යන්නේ කියලා නේද? ඔබ හරියටම හරි. මේ පවුම්බාගේ කාසිය තියාගන්න. දැන් යන්න. මහත්මයා මේ තියාගන්න කියලා කිව්වේ. තියාගන්න කියලා කිව්වේ ගම් ටිකක් ගාලා නලල මැද්දෙන් තියාගන්නවා. දැන් දිනෝ මං තියාගන්න මොන කරදරයක්ද අප්පා මේක? හොඳයි දැන් ඔබගේ අවශ්‍යතාවය කිව්වනම් මොකද්ද මහත්මිය? මම පරම්පරාගත බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් හොන්ස් මහත්මිය. ඒ කියන්නේ ඔබ නියම එංගලන්ත සුදු කාන්තාවක්. එතකොට ඔබේ නම? හේරත් මුදියන්සේලාගේ ඩිංගිරි මෙනිකා. නල්ල මලේ නොම්බර එකේම සුද්ධිය. හරි. එතකොට ඔබ විවාහ වෙලාද? ඔව් මම විවාහ වෙලා දැනට අවුරුද්දක් විතර වෙනවා හොන්ස් මහත්මිය. මොකක්ද සැමියාගේ නම? මගේ සැමියා පෙරදිග තැප්පිපීන් වල කෙනෙක්. එයාගේ නම ජෝර්ජ් ස්ටීවන්සන් වෙල්පෙනලස්. අපූරු ගැලපීමක්. අපරදිග උපන් ඔබ හේරත් මුදියන්සලාගේ ඩිංගිරි මැනිකා. පෙරදිග ඔහු ජෝර්ජ් ස්ටීවන්සන් වෙල්පෙනලස්. මට මේ ඔක්කොම කන පිට ගිය ෆැමිලි එකක් වගේ. මේ ඇහුවට මොකද හිතන්න එපා නෝනා. දැන් ඔබේ කසාදේ හැඳි ගෑවිලා නේද? ඔව් කොහොමද ඔබ ඒක දන්නේ? නෑ ඉතින් යාදෙත නොරත රත කියලා අපේ ආච්චි අල්ලපු ගෙදර ආතට කියනවා මං අහගෙන ඉඳලා තියෙනවා. ඒකයි. ඒත් වශයෙන්ම කියනවා නම් මිස්ටර් හොන්ස් මගේ සැමියා කවුරුන් හෝ පැහැරගෙන ගියා. පැහැරගෙන ගියා? ඔව් අනේ මට ඔහු හොයාගන්න අවශ්‍යයි හොන්ස් මහත්මයා. මොකක්ද හේතුව ඔබේ සැමියා කවුරුන් හෝ පැහැරගන්න? කියන්න තරම් හේතුවක් නෑ. ඔහු කොහොම කෙනෙක්ද මහත්මිය? ඇත්තම කියනවනේ හොන්ස් මහත්මයා ඔහු ඉක්මනින් කේන්ති යන නිතර මත්පැන් පාවිච්චි කරන සූදුවට එපෙවුන නරුණු මිනිහෙක්. ඉතින් එහෙනම් ජීවිතේට උනේ හොඳ දෙයක් කියලා හිතලා ඒ මිනිහව අත්හැරලා දාන්නකෝ. ඉවරයිනේ වැඩි. ඒ මහත්මයා ඔහු අතුරුදහන් වෙන්න සතියකට කලින් ඔහු බීමත්කම අත්හැරියා. සූදුව අත්හැරියා. මට බොහෝම ආදරෙන් සලකන හොඳ සැමියෙක් වුණා. ඒකයි මට ඔහු ගැන දුක. අවසානයේ මට නැති උනේ හොඳ මිනිහෙක් හොන්ස් මහත්මයා. ඔබ
කොහොමද ඉඳුරාම කියන්නේ ඔබේ සැමියා පැහැර ගැනීමකට ලක් වුණා කියලා? මට අද උදේ නිර්නාමික ලිපියක් ලැබුණා ඕට්ස් මහත්මයා. නිර්නාමික ලිපියක්? පවුම් 50,000ක් 10 වෙනි දිනට පෙර නොදුන්නොත් මගේ සැමියා මරනවා කියලා ඒක ලියලා තිබුණා. හරි අපූර්ව කතන්දරයක්. 10 වෙනිදාට පෙර පවුම් 50,000ක්. ලිපිය ලැබුණේ 11 වෙනිදා. එනම් අද. බය වෙන්න එපා මහත්මිය. ඔබේ සැමියා තවමත් ජීවතුන් අතර සිටින බවට මට සහතිකයි. ඔය කිව්වේද? මේ උඹ කොහොමද බන් දන්නේ මිනිහා පණ පිටින්ද මැරිලාද කියන්නේ? මොකද මිනිහා පැරගත්තේ අපිට. මෙයා මායා නියමන් දන්නේ. ඩිංගිරි මැනිකම් මහත්මිය. දැන් ඔබට කෙරෙන්න ඕනේ මොකක්ද? සැමියා හොයාගන්නද නැත්නම් සිදුවුන දේ දැනගන්නද? ඔය ඉතින් ගොම් ප්‍රශ්නයක් නේ අහුවේ. ගෑණියෙකුට ඕනේ තමුන්ගේ මිනිහව හොයාගන්නනේ. නැතුව වෙන මොකද්ද? දැන් එතකොට අද උදේ ඔබට අර එන්තරාවාසී ඒවලා තිබ්බ ගෑණිටත් ඕනේ මිනිහා හොයාගන්නද? නෑ. ඒකිට නම් ඕනේ මාව මරලා හරි රීලි මාංශ විතරයි. ඒකේ දැන් මිනිහාර නීතිඥයනේ. ඒකනේ. ඕ. හොඳයි මහත්මිය, ඔබ දැන් ලබා දුන් සියලු තොරතුරු මගේ මතකයේ තැන්පත් වෙලා අවසానයි. ඔබ දැන් ආපහු යන්න. ඔබ මට ලබා දුන් තොරතුරු අනුව මම ඔබට ඔබේ සැමියා ගැන යම් තොරතුරක් ලබා දෙන්න උත්සාහ කරන්නම්. නමුත් ඔබ යන්නට පෙර මා ඔබට යම් උපදේශයක් දෙන්න කැමතියි. ඒ තමයි ඔබේ සැමියා ගැන නැවතත් දුක් වීම නම් අනුවන ක්‍රියාවක්. මචන් දොරලොකා මොකද මං කල්පනා කරන්නේ අර වැල් පෙනිලියා ඌව හොයාගන්න එක ඒ තරම් ලේසි නෑ වගේ නේ. මම ඔබට යම් තර්කයක් ඉදිරිපත් කරන්නම් මගේ මිත්‍රයා. යම් කිසි කෙනෙක් කාලාන්තරයක් තිස්සේ කරගෙන ආපු තම බීමත්කම සූදුව හිටියදී අතහැර දමනවා. වෙනදට කරදරකාර සැමියෙක්ව සිටි ඔහු හිටි ගමන් ආදරවර සැමියෙක් වෙනවා. ඊට දින කීපයකට පසු ඔහු අතුරුදහන් වෙනවා. ඉන් පසු ඔහුව මුදා හරින්න කියලා කප්පන් කාරයෝ වගේක් පවුම් 50,000ක් ඉල්ලා සිටිනවා. කාගෙන්ද ඉල්ලා හිටින්නේ? එක පවුම් භාගයක්වත් අතේ නැති අසරණ කාන්තාවකගෙන්. මේ කතන්දරේ යම් රටාවක් එහෙම නැත්නම් ගැළපීමක් ඔබ දකින්නවද මැට්සන්? මට නම් මෙලෝ රටාවක් ඒ තුල පේන්නේ නෑ මචං. මේක කප්පම් කාරයෝ සල්ලි ගන්නම කරපු පැහැර ගැනීමක් කියලායි මට හිතෙන්නේ. සල්ලි නැති අසරණ කාන්තාවකගෙන් කොහොමද සල්ලි ගන්නේ? ඊට වඩා සල්ලි තියන අය ඔය ඕන තරම් ඉන්නේ මැට්සන්. අනිත් එක ඔබ හිතන්න මැට්සන් මොකටද මේ සතේ අතේ නැති බේබද්දෙක් උස්සන් යන්නේ? මොන වටිනාකමකටද? හරියටම හරි මචං. මට දැන් තේරුණා මචං මේක වැල් පෙනිලියගේම ගීමක්. මචෝ එංගලන්ත නීතියට අනුව ආබාධිත කාන්තාවක්ව දික්කසාද කරන්න සැමියෙකුට ලේසියෙන් ඉඩ ලැබෙන්නේ නැහැ. ඒකට විශාල වන්දියක් බිරිඳට ගෙවන්න ඕනේ. ඒක නිසා වැල් පෙනිලියා ටික දවසකට හොඳ මිනිහා වෙලා ගෑණිගෙන් අනුකම්පාවක් දිනාගෙන මිනිහා විසින්ම අතුරුදහන් වුණා. කප්පන් ඉල්ලලා ඉව පුලිපිය කප්පන් ඕනුවට කරපු වැඩකුත් නෙමෙයි මචං. විශිෂ්ටයි මැට්සන්. ඒක තමයි අපේම තමයි. නමුත් ඇත්ත ඒක නෙමෙයි මිත්‍රයා. In husband. ඩොක්ටර් මැට්සන්. ඔව් මචං. අපි මේ කතන්දරයේ පැත්තකින් තියලා වෙනත් දෙයක් ගැන කතා කරමු. දැන් ඔබ හිතන්න අපි නිල් පාට ආදියක් පැලඳගෙන පරිසරයේ දිහා බැලුවාම අපට පරිසරය පේන්නේ මොන පාටින්ද? දම් පාටින්නේ මචං පේන්නේ නේද? ඉස්සෙල්ලා කියපන් ඔබ බඩගින්නේද ඉන්නේ? ඇයි මොකෝ රෝස් පම්බාගයක් තියනවද? එන්න නිල් පාට කන්නඩියකින් බැලුවාම දම් පාට වෙලා පේන්නේ. ඔබට මීමැස් මොරේද? එහෙනම් මොන පාටින්ද කියලා උඹම කියහන්කෝ. නෑ සමාවෙන්න මැට්සන් මගේ මිත්‍රයා. අපි යම්කිසි දෙයක් දිහා බලනකොට තර්කානුකූලව බලන්න පුරුදු වෙන්න ඕනේ. අපි ඉදිරියෙන් තියෙන්නේ නිල් පාට පදාසයක් නම් ඉන්හා ඇති ලෝකය නිල් පාට වෙනවයි කියන එක තර්කානුකූල නැහැ. එහෙමද? මම හොයා බලපු විදිහට මේ කාන්තාව කිසි දවසක විවාහ වෙලා නෑ මැට්සන්. නෑ
හදන්නේ මේ ලන්ඩන් නගරේ ජීවත් වෙන අප වගේ ප්‍රසිද්ධ පුද්ගලයන් අල්ලගෙන මේ පරීක්ෂණයේ හරහා දින කීපයක් ඇතුළත පවුම් 50,000ක් එකතු කර ගැනීමේ ව්‍යාපෘතියක් නිර්මාණය කරගන්නයි. මොනවා? මේ මචං පොඩ්ඩක් හිටහන්. උඹ මොනවද මං ඔය කියන්නේ? උඹ කොහොමද එහෙම කියන්නේ? කිසි දවසක විවාහ වෙලා නැති මේ ආබාධිත මහත්මිය උපතින්ම ආබාධිත කෙනෙක්. හරි. මේ පසුගිය කාලේ කල්පනා කළා හිටියඩියේ පවුම් 50,000ක් වැනි විශාල මුදලක් ක්ෂණිකව හොයාගන්නේ කොහොමද කියලා. ඔව්. ඉතින් ඊට පස්සේ දැන් මෙතෙන්දී ඔබට වටිනා යමක් මතුවෙනවා. ඒ මොකද මචං? ඒ තමයි ඔබගේ නඩත්තු මුදල් ඉල්ලා කරදර කරන බිරිඳට මෙන්න මේ ව්‍යාපෘතිය දියත් කිරීම තුළ ඇයට පවුම් 50,000ක් හොයාගන්න පුළුවන් බව ඔබේ නීතිඥා මාර්ගයෙන් දැනුම් දී. මතක තියාගන්න ඩොක්ටර් මැට්සන් අනුකම්පාව ඉස්සරහට ආවහම මේ ලන්ඩන් නගර වාසීන්ගේ බුද්ධිය යටපත් වෙනවා. ඒ තුලින් පවුම් 50,000ක් නෙමෙයි ලක්ෂයක් වුණත් එකතු කරගන්න ඕන රටක පුළුවන්. ඕනම රටක පුළුවන්.